හෙලෝ පැටියෝ ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අදත් මගේ හැපි ලයිෆ් channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අදත් මම රීඩින් එකක් අරගෙන ආවා. ටැරොට් රීඩින් එකක්. ෆයිල් නම්බර් දෙකක් දානවා. ඒ ෆයිල් නම්බර් දෙකෙන් ඔයාගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරලා ඔයාගේ රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම මම ටයිම් එක දාලා දෙනවා. ඔයාට පුළුවන් ටයිම් එක ෆස්ට් කරලා ගිහිල්ලා ඔයාට ඔයාගේ රීඩින් එක ගන්න. ඒ වගේම අද මම කියන්න යන්නේ ඔයාගේ පාර්ට්නර්. ඔයාට ඇත්තටම මොන වගේ ආදරයක්ද එයා දෙන්නේ කියලා. එයා ඔයාගේ ක්‍රෂ් එකක් වෙන්න පුළුවන්, එක්ස් කෙනෙක් වෙන්න පුළුවන්, බොයිෆ්‍රෙන්ඩ්, ගර්ල්ෆ්‍රෙන්ඩ්, හස්බන්ඩ්, වයිෆ් ඔය ඕනිම කෙනෙක් ඔයාගේ හිතේ කැමතිම කෙනා කවුරුම හරි. ඒ කෙනා ඔයාට මොන වගේ ආදරයක්ද දෙන්නේ? ඒක මොන වගේ ෆීලින් එකක්ද? ඒ කියන්නේ සමහර විට ඒක රිලේෂන්ෂිප් එකක් විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක විවාහය දක්වා යන රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහ වෙලා ඉන්න අය ඔයාට ඇත්තටම ආදරය කළා මැරි කරාද? අන්න ඒ ගැන අපි අද බලමු ෆයිල් නම්බර් දෙකෙන්. ඔයා වැඩිපුරම කැමති ෆයිල් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ රීඩින් එක ලබා ගන්න. ඉතින් මං හිතනවා ඔයා දැන් ෆයිල් නම්බර් එකක් තෝරගන්න ඇති කියලා. අපි බලමු ෆයිල් නම්බර් 1. ඔයාගේ ආදරය කරන කෙනා. ඔයාට ඇත්තටම ආදරෙයිද? එහෙම නැත්නම් එයා ඔයාට ආදරය කරනවද? එයා ඔයාට කොයි වගේ ආදරයක්ද දෙන්නේ? මොනවද ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි අන්න එක බලමු. මේ ෆයිල් නම්බර් 1 තෝරපු අයට සමහර විට මේ ක්‍රෂ් එකක් වෙනුවෙන් බලනවා ඇති. එහෙම නැත්නම් එක්ස් ගැන බලනවා ඇති. එහෙම නැත්නම් බොයිෆ්‍රෙන්ඩ්, ගර්ල්ෆ්‍රෙන්ඩ්, හස්බන්ඩ් ඔය ඕනම කෙනෙක්, වයිෆ් ඕනම කෙනෙක්. ඉතින් සමහර විට දැන් විවාහ ජීවිතේ ඉන්න අය වුණත් එහෙම නැත්නම් මේ වෙනකොට රිලේෂන්ෂිප් එක නතර වෙලා කතා කරන්නේ නැතුව ඉන්න දෙන්නෙක් වෙන්න පුළුවන්. ඔයාලගේ හිතේ තවමත් පසුතැවීමකට ලක් වෙන දේවල් ඇති. ඒ කියන්නේ සමහර විට ඔයාලා දෙන්න අතරේ මොකක් හරි ගැටුමක් ඇති වෙලා ඔයාලා දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා නම් ඔයාට හිතෙනවා ඇති අපි ගැළපෙනවද නැත්ද? එහෙමත් නැත්නම් ඔයාට දැනෙනවා ඇති මෙයා මට ආදරේ කරාද? මෙයා මට ආදරේ කරේ මොකටද? මොනවටද? එහෙම. යන්න ඒ වගේ ඔයාට දැන් හිතෙනවා ඇති. එයාටත් ඒ වගේ දැනෙනවා ඇති. ඉතින් මෙහෙමයි. ෆයිල් නම්බර් තෝරපු අයට ඔයාගේ පාර්ට්නර් ඔයාට ඇත්තටම ආදරේ කරලා තියෙනවා. නමුත් ඒ කෙනා එකම අරමුණක හිතක් තියාගන්න බැරි කෙනෙක්. එයාට ජීවිතේ සමහර අවස්ථාවල එක එක ප්‍රශ්න ඔලුවට ආවහම ආදරය කරන කෙනාවත් මතක නැතුව යනවා. ඒ කෙනා ගැනත් ඒ කියන්නේ දැන් විවාහ වෙලා හිටියා හෝ එහෙම නැත්නම් ඔයාලා දෙන්න රිලේෂන්ෂිප් එකක හිටියා හරි ඒ වගේ එහෙම හිටියත් ඔයා දැන් වැඩිපුරම ළඟින් ඉන්න ඕනි කෙනාවත් එයා මොන හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අමතක කරනවා. ඉතින් සමහර අවස්ථාවල තේරුම් ගන්න බැරි ආදරයක්. මේ මොකද්ද මේ ආදරේ මොකද්ද කියන දේ තේරුම් ගන්න බැරි විදිහට තමයි එයා ඔයාට ආදරේ දීලා තියෙන්නේ. ඒ වගේම කාලයක් එයා සමහර විට ඔයාව පරීක්ෂා කරලා බලන්න ඇති. ඒ ආදරේ සාමාන්‍ය මේ විදිහයි. වැඩි ගණන් ගන්න නැති ආදරයක්. ඔයා කුඩ ආදරය කරන ඔයා ගොඩක් එයා වෙනුවෙන් හොයනවා බලනවා. ඒවා කෝල්ස් දෙනවා, මැසේජ් දෙනවා නිතරම වගේ. නමුත් එයා වැඩි ඒ දේවල් ගණන් ගන්නෑ. ඒ කියන්නේ ඔයාව දැන් යම්කිසි මට්ටමක තියාගෙන ඉන්නේ. එයා ඕනට වැඩි ඔයා ඉස්සරහා බොළඳ වෙන්නේ නැහැ. අර නිකන් ඉන්නේ දැඩි තීරණ ගන්න චරිත අන්න ඒ වගේ කෙනෙක්. ඉතින් එයා අර සමහර අවස්ථාවල දැන් ඔයා එයාගෙන් දුරස් වෙනවා හරි. එහෙම නැත්නම් දැන්ට දුරස් වෙලා ඉන්නවා හරි වුණත්
ඔයා කතා නොකර හිටියත් ඔයා එයාට කතා කරන තුරු එයා ඔයාව හොයාගෙන ඉන්නෙත් නැහැ. අන්න එහෙම කෙනෙක් තමයි මෙයා. ඒ වගේම දැනට කතා කරලා හොඳින් ඉන්න කෙනෙක් වුණා නම් මොනවා හරි දෙයක් ප්‍රශ්නයක් වුණත් මොනවා හරි කතා බහ කරලා විසඳ ගන්න බැරි දෙයක් නැතුව මොනවා හරි දෙයකට හිතර දිවීමක් වෙලා ඒක දුරදිග ගියොත් ඒ හැම අවස්ථාවකම ඔයා තමයි මුලින්ම කතා කළ යුත්තේ. ඉතින් අන්න ඒ වගේ තමයි එයාගේ ගති ලක්ෂණ. ඉතින් එයා ඔයාට ආදරේ කරලා තියෙනවා. නමුත් ආදරේ කරාට අර වැඩි ගණන් ගන්න නැති විදිහේ දේවල් එයාට තියෙනවා. ඕනෝට වැඩි ඒ දේ ගැන හිතන්නේ නැතුව. ඉතින් ඒ වගේ තමයි ඔයාට එයා ආදරේ කරලා තියෙන්නේ. ඒ වගේම සමහර අවස්ථාවල එයාට කවුරු හරි දෙයක් කිව්වොත් සමහර විට එයාගේ ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඥාතියෙක් වෙන්න පුළුවන්. ඒ අය කියන ඒවා එයා අහනවා. දැන් ඔයා කියන දෙයටත් වඩා පිටාය කියන දේවල් එයා විශ්වාස කරනවා. එයා ඒව අහනවා. ඒ පොඩි සාමාන්‍ය අපි හිතමුකෝ මොනවා හරි ඔයාගෙන වරදක් කියනවා කියලා. ඒවත් එයාගේ ඔළුවේ තියා ගන්නවා. ඊට පස්සේ ඒවට ඔයාගේ හිත රිදවන දේවල් කරන්න පුළුවන්. හිත රිදවන දේවල් කියන්න පුළුවන්. ඒව නිකන් අර නොකිය කියනවා වගේ දේවල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් එයා කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල ඔයාගේ හිත ගොඩක් රිදෙන වෙලාවල් අනන්තවත් වෙලා තියෙනවා. ඉතින් ආදරේ කරත් ඒක අර මේ හදවතින්ම එකම හිතින් ඉන්න ආදරයක් නෙමෙයි එයාට තියෙන්නේ. ආදරේ කරනවා නමුත් එයාට එක හිතක් නැහැ. වෙනස් වෙන්න හිතුනොත් එයා ඕනම අවස්ථාවක වෙනස් වෙන්නත් සූදානම් කෙනෙක් තමයි මේ පුද්ගලයා. ෆයිල් නම්බර් 1 බලන මේ පාර්ට්නර් එක්ස් කෙනෙක් වෙන්න පුළුවන්, ක්‍රෂ් වුණත් ඒ කවුරුම වුණත් අන්න ඒ වගේ කෙනෙක් තමයි විවාහ වෙලා හිටියත් කොයිතරම් ළඟ ඇසුරක් තියාගෙන හිටියත් එයාට වෙනස් වෙන්න ඕනි කියන මොහොතාවොත් එයා අනිවාර්යෙන් වෙනස් වෙනවා. මොකද එක හිතක් ඔයා කෙරෙහි මෙරීගෙන ආදරය කරන සමහර කියන්නේ මෙරීගෙන ආදරය කරනවා. අර ඒ වගේ ආදරයක් නෑ. ඔයා නැතුව ඉන්න බෑ. ඔයා නැතුව කන්න බොන්න බෑ. මානසිකව වැටෙනවා. ඒ මොකවත් එයාට නැහැ. එයාට ඒ ඕන දෙයක් දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඕනම අවස්ථාවක. මොකද එයා සමහර විට මේ තරම් දැඩි හිතක් ඇත්තේ එයාට එයාගේ ජීවිතේ මොනවා හරි දෙයකට දුක් විඳලා ගොඩක් දුක් විඳලා එයා ළමා කාලේ හෝ තරුණ කාලේ හරි කොහොම හරි එයා ලොකු දුකකට මුහුණ දීලා ඒවෙන් හිත හදාගෙන ඉන්න කෙනෙක් නම් මේ දේවල් සාමාන්‍යයි කියලා හිතන්න පටන් අරන් තියෙනවා. අර ලොකුවට ඒ දේවල් පස්සේ දුවන්නේ ආදරේ වුණා තියෙනවා නම් තේ නැති වෙයි. අන්න ඒ වගේ හිතන විදිහේ කෙනෙක් තමයි ෆයිල් නම්බර් 1 ඔබ තෝරලා තියෙන්නේ. එයා ඔයාට ලෙන්ගතුව හිටියත් ආදරේ කරත් ආදරෙන් හිටියත් එයාට වෙනස් වෙන්න හිතුන අවස්ථාවේ එයා වෙනස් වෙන කෙනෙක්. එයාගේ හැටි, එයාගේ ගතිගුණ ඒ විදිහේ සමහර විට මේ කියන කෙනා ඔයාගේ පාර්ට්නර් නම් මේ වෙන විට වෙනස් වෙලා ඉන්නවා නම් ඒ කෙනා ගැන වෙන්නේ නැති මම මේ කියන්නේ. එහෙම නැත්තම් විවාහ වෙලා ඉන්නවා නම් නිතරම මොනවා හරි වුණත් ප්‍රශ්නයක් වුණත් එයා ඕනම අවස්ථාවක ඒ දේ අතහරින්න සූදානම් වගේ හැසිරෙන කෙනෙක් වෙන්නේ නැති. ඉතින් ආදරේ කරාට එක හිතක් නැතුව තමන් ගැනවත් ලොකු විශ්වාසයක් නැතුව ඉන්න කෙනෙක් වගේ තමයි එයා ජීවත් වෙන්නේ. ඉතින් ෆයිල් නම්බර් 1 ඔයාගෙන තමයි මේ කිව්වේ. බලන්න ඔයාගේ පාර්ට්නර් මේ විදිහේ කෙනෙක්ද කියලා. පල්ලෙන් කමෙන්ට් එකක් තියන්න. ඔයාගේ පාර්ට්නර් ඔයාට ආදරය කරන විදිහ සහ එයා ඔයත් එක්ක ජීවත් වෙන විදිහ මේ වගේද කියලා. නිතරම ඔයා ළඟ රඳවා ගන්න ඔයා උත්සාහ කරනවා. නමුත් මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් එයාගේ හිත රිදිච්ච ගමන් මේ සේරම දමලා ගහලා යන්න උනත් පුළුවන් කියන තැන
එයා ඉන්න කෙනෙක්. ඉතින් ඔයාට ජීවිතේ ඒ වගේ කෙනෙක් හම්බ වෙලා ඉන්නවා නම් ඔන්න ඒ කෙනාගෙන තමයි ෆයිල් නම්බර් 1 ඔබට මේ මන් දැන් රීඩින් එක අරගෙන ආවේ. මේක පොදු රීඩින් එකක්. ඉතින් ඔයාලට පර්සනල් රීඩින් ගන්න අවශ්‍යයි නම් 076 33 845 WhatsApp message එකක් දාන්න. මේක හැමෝටම මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මැච් වෙන අයත් ඉන්නවා. ඒක පොදු රීඩින් එකකදී ඕනම රීඩින් එකකදී එහෙම පොදු කාරණාවක් තමයි ඉදිරිපත් වෙන්නේ. ෆයිල් නම්බර් 2 තෝරපු අය ගැනයි මේ කියන්න යන්නේ. ෆයිල් නම්බර් 2 ඔයාගේ පාර්ට්නර් එහෙම නැත්නම් එක්ස් ක්‍රෂ් හස්බන්ඩ් වයිෆ් ඔය කවුරුම හරි කෙනෙක් ඔයා වැඩිපුරම කැමති කෙනා ගන්න මේ බලන්නේ. ඉතින් එයා ඔයාට ආදරය කරන්නේ කොයි වගේද? කොයි වගේ ආදරයක්ද ඔයාට ලැබෙන්නේ? එයාගෙන් එහෙම නැත්නම් එයා දෙන්නේ මොන වගේද? එයාගේ හිත ඇතුලේ තියෙන්නේ. අපි බලමු ඒ ගැන. මෙහෙමයි එයා ඔයාට ආදරය කරනවා. ගොඩක් ආදරේ දෙනවා ගොඩක්. හැම අවස්ථාවකම එයා ඔයාටයි අවස්ථාව දෙන්නේ. ඉතින් එයා හරිම හැඟීම්බර ආදරයක් තමයි ඔයාට දෙන්නේ. හැම අවස්ථාවකම ඔයා ළඟ හිටියත් නැතත් එයා ඔයා ගැන ගොඩක් වැඩිපුර හිතන කෙනෙක්. ඉස්සරහට ජීවිතේ හැම දෙයක්ම සාර්ථකව කරගෙන ඔයත් එක්ක ජීවිතේ අවසාන හුස්ම යනතුරුත් ඔයත් එක්ක ඉන්න ඕනේ කියන දේ එයාගේ හිතේ තියෙනවා. මේක බලන්න එක්ස් කෙනෙක් නම් ක්‍රෂ් එකක් නම් එහෙම නැත්නම් ඔයා ආදරේ කළා එයා මේ වෙන විට දුරස් වෙලාවත් ඉන්න කෙනෙක් නම් ඒ කෙනත් මේ විදිහට තමයි හිතන්නේ. එයා ඔයාට අතරමඟදී අතෑරුණත් එයා හිතනවා කවදම හරි ජීවිතේ ආය අවස්ථාවක් එයි. ඒ අවස්ථාවේදී ඔයත් එක්ක කතා කරන්න එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යන්න හරි එහෙම නැත්නම් එයා විවාහ වෙලා ඉන්නවා නම් ඔයත් විවාහ වෙලා ඉන්නවා නම් ඒත් අමතක කරන්න බැරි ආදරයක් කරපු දෙන්නෙක් නම් යම් කිසි දවසක ජීවිතේ නැවත හමු වෙලා ඔයත් එක්ක වචනයක් හරි කතා කරලා හිත හදෙන්න හිත හදාගෙන වෙන් වෙලා යන්න අවස්ථාවක් ලැබෙයිද කියන දේ එයා හිතනවා. ඒ වගේම මේ කෙනා ඔයා ළඟින්ම ඉන්න කෙනා නම් ළඟින් ඉන්නවා නම් මේ වෙන විටත් ඒ කෙනා කැමතියි හැම අවස්ථාවකම ඔයා ආරක්ෂා කරන්න, එයා කෙරෙහිම රඳවා තබා ගන්න. ඒ වගේම මොනම අවස්ථාවකවත් ඔයාට එයාගෙන් දුරස් නොවෙන්න වැඩ කරන්න එයා නිතරම උත්සාහ ගන්නවා. එයා හැම අවස්ථාවකම ඔයාට දෙන ආදරේ අවංකවමයි ඔයාට දෙන්නේ එකම හිතෙන්. එයා ඔයා හිතපු ළඟ ඉන්න අවස්ථාවක වුණත් ළඟ නැති අවස්ථාවක වුණත් එයා කැමති නෑ වෙනත් දේවල් නිසා ඔයාගේ හිත රිදවන්න. එයා කිසිම වෙලාවක විහිළුවක් කරත් hina වුණත් කතා කරත් ඒ හැම අවස්ථාවකම ඔයාගේ හිත රිදෙන්නේ නැති විදිහට තමයි එයා හැසිරෙන්නේ. ඒ කියන්නේ වෙනත් කෙනෙක් එක්ක එයාගේ යාළුවෙක් එක්ක කතා බහ කරත් ඔයාට නිකන් සැකයක් ඇති වෙන වගේ අවස්ථාවක ඉද කියලා අන්න ඒ වගේවත් ඔයාට කිසිම අවස්ථාවක යම් කිසි හිතේ ගැස්මක් ඇති වෙන දෙයක් එයා කරන්න සූදානම් නැහැ. එහෙම දේවල් කරන්න එයා කැමති නැහැ. මොකද එහෙම වුණොත් එයාට ඔයාව නැතිව යයි කියන බය එයාගේ හිතේ තියෙනවා. ඒ තරම් ඔයාට එයා ආදරය කරනවා. හැම අවස්ථාවකම එයාට ලැබෙන්නේ කොයි මොහොතද ඒ මොහොතේ ඔයාට කතා කරන්න, මෙසේජ් කරන්න, කෝල් කරන්න, දුක සැප බලන්න, ඔයා හොඳින්ද බලන්න, කෑවද බිව්වද අන්න ඒ වගේ දේවල් එයා නිතර හොයා බලනවා ඔයා ගැන. ඔයාට ඒ වගේ සමහර දේවල් එයාගේ ප්‍රශ්න එයාගේ ජීවිතේ ඉස්සර තිබිච්ච දේවල් ඉස්සර ප්‍රශ්න ඉස්සර රිලේෂන්ෂිප් එකක් පවත්වලා තිනුණා ඒ ගැන හැම දෙයක්මත් ඔයා ගැන එයා ඔයාට එයා ඒ ගැන කියනවා. ඒවා හැම දෙයක්ම අවංකවම ඇත්ත කතා කරන්න කැමතියි. මොනම අවස්ථාවකවත් බොරුවක් කියලා හරි අහු වුණොත් ඔයාට එයාව එපා වෙයි කියලා එන්නේ බය එයා ගාව තියෙන නිසා කිසිම අවස්ථාවක බොරු කියන්නවත් එයා කැමති නැහැ. ඉතින් මේ රිලේෂන්ෂිප් එක වුණත් එයා දැනට ඔයාලා දෙන්න රිලේෂන්ෂිප් එක පවත්වාගෙන යනවා නම් එයා කැමැත්තෙන්ම ඉන්නේ ඔයාලා දෙන්න විවාහ විය යුතුයි කියන තැනයි.
මේ බලපු කෙනා මේ රීඩින් එක බලන කෙනා ඔය දෙන්න දැනට වෙන් වෙලා ඉන්න දෙන්නෙක් නම් ඒ වෙන් වෙච්ච කෙනා ඔයාගේ පාර්ට්නර් ඔයා ගැන හිතන්නේ අපි ඉක්මනින් හමු විය යුතුයි සහ අපි අතරේ නැවත බැඳීමක් ඇති විය යුතුයි. ඒ මොකද ඔයාව අමතක කරන්න එයාට බැරි නිසා. මෙහෙම වෙන වෙලා ගිහිල්ලා වෙනත් විවාහයක් කරගෙන ඉන්න දෙන්නෙක් නම් අර මං කලින් කිව්වා වගේ කවදම හරි දවසක මුණ ගිහිලා අතීතය ගැන කතා කරලා ඒ ගැන ඔයාට එයාට සමාව ගන්න හරි ඔයාලා දෙන්නගෙන් කාගේ හරි අතින් වරදක් වෙලා තියෙනවා නම් ඒ වැරද්දට සමාව ඉල්ලන්න හරි අවස්ථාවක් එයිද කියන දේ යම්කිසි විදිහකින් මුණ ගැහෙන්න පුළුවන්ද කියලා අවස්ථාවක් ලැබෙයිද කියලා නිතරම හිතනවා. සමහර විට මේ ගෙවන කාලය තුළ මේ කාලය ඉවර වෙලා අලුතෙන් එයාගේ ජීවිතේ වෙනස් වීමක් සිද්ධ වෙන්නත් පුළුවන් ඔයාගේ පාර්ට්නර්ගේ. සමහර විට එයා බලාපොරොත්තුෙන් හිටියනම් ඔයාට යම්කිසි තැහැක්කක් දෙන්න එහෙම නැත්නම් ඔයාව කොහේ හරි විදේශ රටකට සංචාරය සඳහා එක්ක යන්න එහෙම නැත්නම් ඔයාට මොනවා හරි ඔයාලා දෙන්න දැන් මේ වන විට නෝ කන්ටැක්ට් ඉන්නවනම් ඒ අවස්ථාව එයාට ආභරණයක් කරගෙන ඔයාට මොනවා හරි දෙයක් දීලා ඔයාව අපහු නැවත කතා බහක් ඇති කරගන්න අන්න ඒ වගේ අවස්ථාවක් ලැබෙනකන් එයා බලාගෙන ඉන්නවා නෝ කන්ටැක්ට් ඉන්න අය මේ රීඩින් එක බලනවා නම්. ඒ වගේම ඔයාගේ පාර්ට්නර් ඔයා ළඟින් ඉන්න කෙනෙක් ගැන බලනවා නම් මේ වන විට එයා නිතරම හිතන දෙයක් තමයි හැම මොහොතකම කොයි මොහොතේ හරි ඔයාව මුණ ගැහෙන්න ආදරෙන් වචනයක් කතා කරන්න ළඟින් ඉන්න අන්නේ දේවල් වලට එයා ගොඩක් ඔයාට ආස කරන කෙනෙක්. ඔයාගේ ඇස් දෙකට, ඔයාගේ හිනාවට, ඔයාගේ කතාවට අන්න ඒ වගේ දේවල් වලට තමයි එයා ගොඩක් ආදරය කරන්නේ ඔයාට. ඉතින් ඒ දේවල් එයාගේ හිතේ නිතරම ඔයා ළඟ නැතත් රැඳිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ බලන්නේ ඔයාගේ ආදරණීය පෙම්වතා වෙනුවෙන් නම් එහෙම නැත්නම් ඔයා ළඟින් ඉන්න ක්‍රෂ් එකක් වෙන්න පුළුවන්. හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්. ඔයාලා එහෙම කෙනෙක් ගැන බලනවා නම් අනිවාර්යෙන් ඒ කෙනා ඔයාට හරිම ආදරණීය විදියට තමයි ඔයා ගැන නිතරම ළඟ හිටියත් නැතත් හිතන්නේ. ඉතින් මම මේ රීඩින් එක අරගෙන ආවේ පොදු රීඩින් එක. ෆයිල් නම්බර් 2 ඔයා ගැන තමයි මේ කිව්වේ. බලන්න ඔයාගේ පාර්ට්නර් මේ වගේ කෙනෙක්ද? ඔයාගේ නෝ කන්ටැක්ට් ඉන්න කෙනා මේ විදිහේ සිටුේෂන් එකකද ඉන්නේ? අන්න ඒ වගේ බලන්න ඔයාගේ පාර්ට්නර් ගැන. ඉතින් මේක පොදු රීඩින් එකක්. ඔයාට පර්සනල් රීඩින් සඳහා මට WhatsApp මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා අලුතෙන් එකතු වෙන හැමදෙනාම මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා එකතු වෙනවා කියලා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ විශ්වයේ තියෙන ආශිර්වාදය ඔයාලට නිරන්තරයෙන් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට මම රීඩින් එකෙන් ගිහින් එන්න. අපි නැවත අලුත් රීඩින් එකකින් හමු වෙමු. ඉතින් පැටියෝ ඔයාට සුබ දවසක්.